1990 දශකයේ අවසානයේ ශ්‍රී ලංකාවේ සමාජය තුළ විශාල වෙනසක් ඇති කළ එක් භික්ෂුවක් සිටියා. ඔහුගේ කතාව සරලයි. නමුත් බලවත්. ඔහුගේ හඬ සාමගාමී. නමුත් සිත් ඇදගන්නා සුළුයි. හිමහඬ අයත් වන්නේ ගංගොඩවිල සෝම හිමියන්ටයි. අදත් බොහෝ දෙනා ඔහුගේ දේශනා අසනවා. ඔහුගේ වචන මගින් බොහෝ දෙනාගේ ජීවිත මාර්ගය වෙනස් වුණා. මෙය ඔහුගේ ජීවිතය, දේශනා සහ සමාජයට කළ බලපෑම පිළිබඳ කෙටි වාර්තාවක්. දන්න බව නම් ඇත්තයි. ඒ වුණාට දන්න දෙයක් නැති බව පන්සිල් දෙනකොටම තේරුණා. පැත්තන්ට කිව්වා নমස්කාරය කියන්න කියලා. নমස්කාරය කිව්වා. එක එකනා එක තැන් වලින් පටන් ගත්තා. තවත් සමහර දෙනා උඩ බලාගෙන নমස්කාරය කිව්වා. තවත් කෙනෙක් ළඟ ඉන්න දේ බලාගෙන নমස්කාරය කිව්වා. සෝම හිමියන් උපතලබලේ 1945 වසරේ ශ්‍රී ලංකාවේ කොළඹ ආසන්න ප්‍රදේශයක. කුඩා කල සිටම ඔහු බුද්ධ ධර්මය පිළිබඳ උනන්දුවක් දැක්වුවා. ධර්මය පිළිබඳ තියෙන සාමගාමී ජීවිතයක් සහ සත්‍ය සෙවීම ඔහුගේ ජීවිතයේ වැදගත් කොටස් බවට පත් වුණා. පසුව ඔහු බෞද්ධ භික්ෂුවක් ලෙස පැවිදි වී බුද්ධ ධර්මය අධ්‍යයනය කිරීමද සහ පිරිසිදු ධර්මය ජනතාව අතර ප්‍රචාරය කිරීමද කැප වුණා. සෝම හිමියන්ගේ දේශනා අසා සිටින අය කියන්නේ වත් සරලයි, පැහැදිලි සහ සෘජුවම හදවතට තප්තු කරනවා කියලා. ඔහු සමාජයේ දුර්වලතා පිළිබඳව කතා කරා. රජයේ නීති සදාචාරය සහ රාජ්‍ය දුර්වලතා පිළිබඳ කතා කරා. තව බෞද්ධ ජීවන රටාව පිළිබඳ ජනතාවද ඉමහ භක්තියෙන් සිහි කර වූවා. තේරුණානේ? ඒ ඔක්කොම විකුණලා. ලොකු ඉඩම්, පොල් ඉඩම් ඒ ඔක්කොම දැන් විකුණගෙන යනවා. ඒ ලොකු ඒවා ගන්නෙ කවුද? සුළු ජාතිකයෝ. දැන් මහ ජාතියේ පොඩි ඉඩම් කැල්ලක් ගන්නවා නිදහසේ ඉන්න පැලකට වෙලා කියලා. ඉතින් ඒකවල දැන් දරුවෝ කීදෙනාද? දරුවෝ දෙන්නයි වැඩි වුණොත්. මොකද ඊළඟට දෑවැද්දට පර්චේස් පහ කඩන්නද? මොකද කියන්නේ? ඒකට බයට දැන් දරුවෝ හදන්නේ නැහැ. දරුවෝ හදන්නේ නැති වෙන්න එක හේතුවක් ඒ. අනිත් හේතුව තාත්තලා කැමති නෑ දරුවෝ හදන්න. දරුවන්ට වියදම් කරන්න වෙනවට. බුද්ධම දුෂ්ට ක්‍රූර මනසක් තියෙන්නේ. දරුවන්ට වියදම් කරන්න වෙනවා. දරුවන්ට වියදම් කරන්න වුණොත් සිගරට් බොන්න විදිහක් නැහැ. මත්පැන් බොන්න විදිහක් නැහැ. රේස් කෙලින්න විදිහක් නැහැ. ඕවට වියදම් කරන්න හින්දා ඒ වන්දිය. ඔහුගේ කතාවලදී නිතරම අවධාරණය වුණේ සීලය, සත්‍ය සහ සමාජ වගකීම. ඔහු තරුණයින් ඔහුගේ දේශනා අසා බුද්ධ ධර්මය පිළිබඳ නැවත සිතන්න පටන් ගත්තා. 1990 දශකයේදී සෝම හිමියන්ගේ දේශනා රූපවාහිනියෙන් සහ කැසට් මගින් ලක්ෂ ගණන් විකාශනය වුණා. ඒ කැසට් පටවලදී ගන්න ජනතාව පොලිම්වල පවාරන්දී සිටිය බව නොරහසක්. එම හිමියන් බොහෝ විට කතා කළේ බෞද්ධ සංස්කෘතිය ආරක්ෂා කිරීම පිළිබඳවයි. සමාජයේ ඇති වැරදි, අසාධාරණ සහ අධර්මයන් පිළිබඳ බොහෝ ප්‍රිය නොවී කතා කළා. ඒ නිසාම බොහෝ දෙනා එම ස්වාමීන් වහන්සේට ඉතාමත් ගෞරවයෙන් සැලකුවා. රට පංච දුෂ්චරිතයේ ඉහවහගේ රටක්. ක්‍රිස්තියානි රටවලවත් නැහැ මෙච්චර දුෂ්චරිතේ පැතිරිලා. ක්‍රිස්තියානි රටවලවත් නැහැ. මේ බෞද්ධ රටේ පැතිරලා තියෙන දුෂ්චරිත. මොකද පින්වත්නි අපේ නායකත්වයට හැමදාම ඇවිල්ලා තියෙන්නේ මේ தත්ත්වය උදා වෙන හැම වෙලාවකම බැලුවොත් අපේ රටේ නායකත්වයට ඇවිල්ලා තියෙන්නේ මත්පැන් බොන අය. දුරාචාරයේ යෙදෙන අය. ඒගොල්ලන්ට රටේ සුචරිතයක් අවශ්‍ය වෙන්නේ නෑ කවදාවත්. ඒගොල්ලෝ ටිකක් බී ගත්තට පස්සේ ඒගොල්ලන්ට රට මතක් වෙන්නේ නෑ. ආයි ඉලෙක්ෂන් එනකොට බලය අල්ලන්න විතරයි රට මතක් වෙන්නේ. අනිත් එකට නෙමෙයි. අනිත් භයානක තැන පෙන්නන්නම් ඔය ඇත්තන්ට. ඔයගොල්ලෝ දකින්න ඇති වයඹ මැතිවරණයෙන් පස්සේ දකින්න ඇති ඔය ඇත්තෝ LTT එක කියලා තිබිච්ච දෙයක්. මහා ජාතියට මේ විදිහ අසාධාරණකම් කරන ආණ්ඩු වලින් අපි කොහොමද සුළු ජාතීන් වශයෙන් සාධාරණයක්
බලාපොරොත්තු වෙන්නේ කියලා. දැක්කද ඒක තියෙනවා? දැක්කයි අත උස්සන්න බලන්න. අනිත් අය දැක්කේ නැහැ. මොනවද දන්නේ ඔයගොල්ලෝ පත්තරවල බලන්නේ? ආසනාවකට 2003 වර්ෂයේ සෝම හිමියන් විදේශ ගමනකට ගියා. නමුත් ඒ ගමන හතරතුර ඔහු හදිසියේම අපාතරින් වෙන්නුණා. එම පුවත ශ්‍රී ලංකාවට පැමිණි විට රට පුරාම මහත් කම්පනයක් ඇති වුණා. බොහෝ දෙනා ඔහුගේ හවි අහිමි වීම බෞද්ධ සමාජයට විශාල පාඩුවක් ලෙස සැලකුවා. විට සෝම හිමියන් ලබාතර නැහැ. නමුත් ඔහුගේ දේශනා තවමත් බොහෝ දෙනා අසනවා. ඔහු කියූ වචන අදත් බොහෝ දෙනාගේ ජීවිත මාර්ගය වල උදාහරණයක් වෙලා තියෙනවා. ඔහු අපට උගන්වපු දේ ඉතා සරලයි. සත්‍යය අනුගමනය කරන්න, සීලය ආරක්ෂා කරන්න, ධර්මානුකූලව ජීවත් වෙන්න. ගංගොඩවිල සෝම හිමියන් කාලයේ සමග අමතක කළ නොහැකි විච්ඡුවක්. ඔහුගේ හඬ අදත් බොහෝ දෙනාගේ සිත්වල ජීවමානයි. ධර්මය පිළිබඳව සිහි කරූ එම හඬ ඔබට තාමත් මඟ පෙන්වනවා.